ඔන්න අදත් චූටි ටීචර්ලාටයි මේ පාඩමක් කියලා දෙන්න හදන්නේ. මේක ඉතින් චූටි ටීචර්ලාට විතරක් නෙවෙයි. චූටි බබාලටත් කරන්න පුළුවන් හොඳ ලස්සන ක්‍රියාකාරකමක්. එහෙනම් අපි බලමු මොකද්ද මේ අද අඳින චිත්‍රය කියලා. අද මම කියලා දෙනවා ගහක් අඳින්න. හැබැයි මේ ගහ අඳින්නේ චූටි බෝල එකතු කරලා. හැබැයි මේ වැඩේට අපිට ඕන වෙන්නේ පැස්ටල් විතරයි. දැන් අපි හිතනවානේ චිත්‍ර අඳිද්දී පැන්සලම ඕනේ කියලා අනේ නැහැ. අපිට පුළුවන් පැස්ටල් වලින් බඳලා එහෙමම පාට කරන්න. එහෙනම් බලමු කොහොමද මේ වැඩේ කරන්න කියලා. මේක අම්මලා චූටි බබාලට කරන්න පුළුවන් ලස්සන ක්‍රියාකාරකමක්. හරි. එහෙනම් අපි ඉස්සෙල්ලාම ගමුකෝ දුඹුරු පාට. ඔන්න පැස්ටල් වලින්මයි මේ වැඩේ කරන්නේ. දුඹුරු පාට අරගෙන ලස්සනට මෙන්න මෙහෙම ඉරි දෙකක් ඇඳලා. හරිද? ඊට පස්සේ මෙයා මෙන්න මෙහෙම ඉක්මනට පාට කරා. දුඹුරු පාටට එකතු කරා තැඹිලි. එයාට එකතු කරනවා කහ පාට. මෙන්න මෙහෙම අපි ගසේ කඳ කොටස මෙන්න මෙහෙම පාට කරා. හරිද? ඊට පස්සේ බලන්නකෝ ගසේ කොළ ටික අඳින විදිය. චූටි බබාලා ආසන්නේ රවුම් හැඩ අඳින්න. ඒ නිසා ඔන්න අම්මලා නැත්තම් චූටි ටීචර්ලා පුතාලට දුවලට කියලා දෙන්න බෝල ටිකක් අඳින්නකෝ කියලා. ඔන්න මමත් අඳිනවා මේ විදිහට බෝල. චූටි බෝල, ලොකු බෝල කැමති විදිහට අඳින්න පුළුවන්. මේ බලන්නකෝ. මෙන්න මෙහෙම. ඉතින් මේ බෝල අඳින්දි මේවා ඇද වුණාට කමක් නැහැ. ඔන්න චිත්‍ර අඳින්න අලුතෙන්ම පටන් ගන්න ආස කෙනෙක්ට උනත් මේ වැඩේ අපිත් එක්ක කරන්න පුළුවන්. ඔන්න බෝල ගොඩාක් ඇඳලා. හරි. දැන් බලන්න මේ බෝල අතර හිස්තැන් තියනවානේ. ඒ හිස්තැන් ටික පාට කරගන්නකො තද නිල් වලින්. ඔන්න ඔහම. හරි ලස්සන ක්‍රියාකාරකමක් මේක චූටි බබාලගේ අත හුරු වෙන්න එයාලගේ ක්‍රියාකාරකම් වැඩි කරන්න අපිට මේක යොදා ගන්න පුළුවන්. ඔන්න චූටි ටීචර්ලාත් මේකත් එක්ක මේ චිත්‍රෙත් එක්ක බලන්න මේ ක්‍රියාකාරකම කරන දරුවන්ට කියලා දෙන්න වටින පාඩමක් මේක. හරි ඔන්න ඔය විදිහට පාට කරගත්තා. ඊට පස්සේ තද කොළ පාට අරගෙන මේ චූටි බෝල ඇඳන්නේ. ඒ වගේත් අපි චුට්ට ගාගමු. මෙන්න මෙහෙම. අපි ගත්තේ තද කොළයි තද නිලුයි. හරි. ඊට පස්සේ අපි කරන්නේ මෙයාලත් එක්ක අපි චූටි බබාලට නම් උගන්වන්නේ තද කොළගේ යාළුවා ලා කොළ කියලා. ඔන්න ඒ යාළුවා ගත්තා. ඊට පස්සේ ලා කොළ එකතු කරනවා මෙයාලට. දැන් බලන්න අර කලර්ස් ටික ලස්සනට කලවගෙන මේ බලන්නකෝ. අපි ගස ඇඳේ බෝල වලින්. හිතා ගන්න බෑ අපිට අවසානට අපරූපය. මේ බලන්නකෝ. ඊට පස්සේ අපි අවසානට මෙයාලගේ යාළුවෙක් ඉන්නවා ලා කහ. මෙන්න මෙයා අරගෙන ඊටු ටික මෙන්න මෙහෙම ලස්සනට කලවම් කරනවා. දැන් බලන්නකෝ අර චූටි බබාලට කියලා දීපු හැඩතල වලින් අවසානයේ අපිට ආපු නිර්මාණය මොකක්ද කියලා මෙන්න මේ විදිහට. දැන් බලන්නකෝ බෝල එකතු කරලා අපි අඳපු ගස කොහොමද කියලා. දැන් මේකේ අපිට පුළුවන් කළු පාට අරගෙන ලස්සනට මෙන්න මෙහෙම අතු ටිකක් වගේ මෙන්න මෙහෙම බෙදිලා තියනවා වගේ දාන්න. මේ ගසේ අතු අවශ්‍යම නැහැ. අපිට මෙහෙම අවසන් කරන්නත් පුළුවන්. ඔන්න ඔහම ගසේ මුලත් අපිට මෙන්න මේ විදිහට දාලා මෙයා ලස්සන කරන්න පුළුවන්. ගසේ චූටි අතු ටිකක්. ඔන්න ඉතින් බලන්න චූටි දුවලා පුතාලට චූටි ටීචර්ලාට පුළුවන් එක වසර දෙක වසර ඉන්න ඔන්න දරුවන්ට කියලා දෙන්න පුළුවන් ලස්සන පාඩමක් වෙයි මේක. කරලා බලන්න. චිත්‍ර ඇඳලා අපිට දුවලා පුතාලගේ විතරක් නෙමෙයි ඔන්න චූටි ටීචර්ලාගේ චිත්‍ර ටිකත් අපිට පුළුවන් පහතින් කමෙන්ට් එකක් දාන්න. ඉතින් මතක් කරනවා අපේ සිත්රු ආර්ට් ක්ලාස් Facebook page එක follow කරලා තියාගන්න. මේ වගේ ලස්සන චූටි පාඩම් ඔන්න ඉදිරියටත් මම අරන් එනවා. එහෙනම් අදට bye.